සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද කියන්නේ කාලය වෙනස් වෙන එකක් විතරක් නෙවෙයි. ඒක අලුත් ආරම්භයක්. ඒක ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් හොඳම අවස්ථාවක්. අද අපි කතා කරන්න යන්නේ මේ අලුත් අවුරුද්දේ ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න කොහොමද කියලා. Part 1. අලුත් ආරම්භයක්. අලුත් අවුරුද්දක් ආවම අපි හැමෝම හිතනවා මේ පාර වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි ප්‍රශ්නෙම ඉන්න. හිතන එකට වඩා කරන එක වැදගත්ද? ඔව්. හිතන එකෙන් ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියා කරන එකෙන් තමයි වෙනස් වෙන්නේ. ඔයාට අද තීරණයක් ගන්න පුළුවන් මේ අවුරුද්ද මගේ අවුරුද්දක් කරනවා කියලා. Part 2. පරණ දේවල් අත්හැරීම. ඔය සාර්ථක වෙන්න නම් පළවෙනි දේ තමයි පරණ පුරුදු අත්හැරීම. අලසකම, බය, මට බැහැ කියන සිතුවිලි. මේවා තියෙනකන් ඔයාට ඉදිරියට යන්න බෑ. අලුත් අවුරුද්දේ ඔයාට අලුත් මනසක් හදාගන්න වෙයි. කියන්න මට පුළුවන්. Part 3. ඉලක්ක හදාගන්න. සාර්ථක වෙන්න ඕන නම් ඔයාට ක්ලියර් ගෝල්ස් තියෙන්න ඕනේ. ඔයාගෙන් අහන්න මේ අවුරුද්දේ මට ලැබෙන්න ඕනේ මොනවද? මුදල්ද? ව්‍යාපාරයක්ද? හොඳ ජීවිතයක්ද? ඒවා ලියන්න. ලියපු දේවල් තමයි සත්‍ය වෙන්න පටන් ගන්නෙ. මතක තියාගන්න ගෝල් නැති මිනිහෙක් කියන්නේ ඩිරෙක්ෂන් නැති වාහනයක් වගේ. Part 4. ක්‍රියා කරන්න. ඔයාට අයිඩියාස් තියෙනවා කියලා ඔයා සාර්ථක වෙන්නේ නැහැ. ඇක්ෂන් ගන්න ඕනේ. දිනකට කුඩා පියවරක් ගන්න. පැයක් ඉගෙන ගන්න. වැඩක් හොඳට කරන්න. පැයක් අලුත් දේවල් කරන්න. අද කුඩා එකක් හෙට ලොකු එකක් වෙනවා. Consistency equals success. Part 5. මනස බලා ගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන ලොකුම දේ ඔයාගේ මනස. ඔයා හිතන විදියටම ඔයාගේ ජීවිතේ හැදෙනවා. ඒ නිසා පොසිටිව් වෙන්න. නෙගටිව් දේවල් වලින් දුරස් වෙන්න. ඔයාට ඉන්ස්පයර් කරන දේවල් බලන්න. ඔයාගේ මනස හොඳ නම් ජීවිතේ හොඳ වෙනවා. Part 6. අමාරු වෙලාවට නැවත නැගිටින්න එක. ජීවිතේ හැමදාම ඊසි නෑ. ඔයා වැටෙයි, ඔයා පරාද වෙයි. හැබැයි ඒක එන්ඩ් එකක් නෙවෙයි. ඒක ලිසන් එකක්. වැටුනට පස්සේ නැගිටින්න පුළුවන් මිනිහෙක් තමයි රියල් විනර්. මේ අලුත් අවුරුද්දේ ඔයාට තියෙන එකම අවස්ථාවක් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. කවුරුත් එන්නේ නෑ ඔයාගේ ජීවිතේ හදන්න. ඒක කරන්න පුළුවන් එකම කෙනා ඔයාමයි. අද තීරණයක් ගන්න. මම මේ අවුරුද්දේ සාර්ථක වෙනවා. වැඩ කරන්න, විශ්වාස කරන්න, ඉදිරියට යන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයාගේ ජීවිතේ ලස්සනම අවුරුද්දක් වෙන්න ඕන. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ෂෙයාර් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.